සක්කිල පිළිගන්න ඕගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ තුම්මන් YouTube channel එකට. ඉතින් අදත් අපි ඕගොල්ලන්ට වීඩියෝ ගන්න තියෙනවා. ඉතින් අද වීඩියෝ ගන්න තියෙන්නේ golden text එක type කරගන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ට එකට වැඩි app ගොඩක් download කරගන්න නැහැ. ඕගොල්ලන්ගේ phone එකේම තියෙන phone එකටම ඉන්නේ ඔයගොල්ලෝ ඒකට install කරගන්න ඕනේ. ඕගොල්ලෝ play store එකට ගිහලා මෙන්න මේව search කරගන්න. Pixel Lab කියලා search කරගන්න ඕනේ. ඔයගලන්ට පේන විදිහ ඊට යටින් මෙන්න මේ නිල් පාට කරලා කොටුවක් දාලා මම ඒකේ යටින් මේ නිල් පාට කරලා පේන අප්ඩේට් කියලා මම ඒකේ අප්ඩේට් එක දාන්න ඕනේ නෑ. ඒක අප්ඩේට් එක දාගන්න ඕනේ නෑ. හරි එහෙනම් අපි ඉන්නේ app එක download කරන් තියෙන්න ඕනේ. අපි ඒ app එක download කරගෙන ඉවරට ඒක app එක open කරගන්න ඕනේ. ඕපන් කරලා ඉවරලා ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. එතනින් ඕකේ දෙන්න ඕනේ. ඊට පස්සේ මම කලින් හදපු thumbnail එක පෙන්නනවා මම ඒක ඩිලීට් කරගන්නවා. ඉතියාලුනේ ඔන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. ඊට පස්සේ ආවට පස්සේ අපි එන්න එක ඩිලීට් කරගෙන ඉමු. ඒ ටෙක්ස්ට් එක මම ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ මෙතන උඩින් පේන මේක ඔයගොල්ලන්ට ඩොට් තුනක් පෙන්නනවා. අපි එන්න එක දෙන්න ඕනේ. දුන්නට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතනින් පෙන්නනවා image size කියලා අපි එන්න එක දෙන්න ඕනේ. දුන්නට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි ඔයගොල්ලෝ එක්කන් එන්නේ. ඔයගොල්ලන් පෙන්නන ඇති මෙතන 2D ත්‍රිකෝණ කැල්ලක් තියෙනවා. අපි එන්න එක දෙන්නට පස්සේ මෙතන පේන ඇති ගොඩක් දේවල් තියෙනවා. YouTube thumbnail කියලා තියෙනවා. අපි thumbnail කියන දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන okay දෙන්න. දුන්න පස්සේ YouTube size thumbnail එකකට අරින ඔයගොල්ලන්ට එකක් තමයි ඉන්නේ. මෙතන ඒ අකුරක් වගේ එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා අපි එන්න එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා new text කියලා තියෙනවා. අපි එන්න එක ටිකක් ලොකු කරගෙන ඉමු. මෙන්න මේ ලොකු කරගත්තට පස්සේ ඒක ඩබල් ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලන්ට ඕනම දෙයක් type කරගන්න පුළුවන් වෙනවා. මම example එකක් ඇරෙන්න මෙතන නැතුම් කියලා type කරගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඊට උඩින් ඊට පස්සේ තියෙනවා okay කියලා අපි එන්න එක දෙන්න ඕනේ. දුන්නට පස්සේ පේන ඇති මෙන්න මේ වගේ එකක් තමයි ඔයගොල්ලන්ට ඇවිල්ලා තින්නේ. ටිකක් මෙන්න මේට යනකොට පේන ඇති ඔයගොල්ලන්ට ෆොන්ට් කියලා එකක් තියෙනවා. අපි මෙන්න එක දුන්නට පස්සේ අපිට කැමති ෆොන්ට් එකක් දෙන්න තමයි තියෙන්නේ. මම ටිකක් කැපිලා පේන ෆොන්ට් එකක් දෙනවා. ඔයගොල්ලෝ මෙතනින් කැපිලා පේන ලස්සන ෆොන්ට් එකක් තෝරගන්න ඕනේ. මම මෙන්න මේ ෆොන්ට් එක තෝරගන්නවා. ඊට යටින් පේන ඇති ඔයගොල්ලන්ට ඊට පස්සේ ඕකේ කියලා තියෙනවා. අපි එන්න එක දෙන්න ඕනේ. ඔයගොල්ලන් පේන ඇති ඊට පස්සේ ගොඩ ලොකුට නම් නැතු මම ග්ලේබල් මම ටුට්ට පොඩි කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන් පේන ඇති මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ටුට්ටක් අය මම මෙන්න මෙහෙට යනකොට පේන ඇති මෙතන තියෙනවා ටෙක්ස්චර් කියලා එකක්. අපි එන්න එක දෙන්න ඕනේ. දුන්නාට පස්සේ අපේ ගැලරි එක ඕපන් වෙනවා. ඒ කියන්නේ අපේ ෆොටෝස් තියෙන ගැලරි එක ඕපන් වෙනවා. ඔයගොල්ලන්ට පේනද මම කලින් golden ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන Google එකෙන් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ golden part card color එක තියෙන ෆොටෝ එකක් image එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයගොල්ලන්ට පේන ඇති මම ඊට පස්සේ මේක දැන් right එක දෙනවා. පේන ඇති දැන් අපේ golden color text එකක් තමයි තියෙන්නේ. පේන පට්ටම ලස්සනට පේන ඇති මේ text එකට කිසිම හානියක්වත් වෙන්නේ නැතුව ලස්සන වෙලා තියෙනවා. මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයගොල්ලන් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා YouTube thumbnail වලට post වලට වගේ දේවල් වලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩක් බලන්න ඇති කියලා. තුම්මන YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ඕල් දාගෙන යන්න. මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක like එකකුත් දාන්න ඇති කියලා.
ලයික් එකක් දැම්මේ නැත්නම් දැම්ම ලයික් එකකුත් දාන්න. එහෙනම් මං අදට ගිහින් එන්න.